මේකේ කොටි කීයක් තියෙනවද? මේක යාළුවා කෝටි 5ක් තියෙනවා. අනිවාර්යයෙන්ම කෝටි 5 දිනුමක් ඇදෙන්න ඕනේ යාළුවට. මං කියන්නේ. ඕකෙත් තියෙන්නේ කොටි 5. මේ අද කෝටි පිටි තියෙන්නේ. මේකට ඇදෙයිද? අනිවාර්යයෙන්ම ඇදෙන්න ඕනේ. එහෙනම් ඉතින් ඔබ ගනින්. මානසිකව වැටුණත් වැටෙන්න ඕනේ මෙන්න මෙහෙම තැන්වල. ये කෙල්ලන්ව රවට්ට ගන්න හදන කපටි කයිරා ටික කාබරය මට තමුතු පේන්න බෑ චූටියේ චුට්ටම චුට්ටකට ආවනම් මගේ පාඩුවේ ඉන්න ඉඩ දෙනවද අයියේ ඒව ගාටි චට්ටු මකරන්ද පියරු ගාලා චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා නැල දෙන්න මීර දීලා මං කැමති කැලේට මං කැමති මේ නිදහසට මං කැමති ගඟට මං කැමති සිරිමලට සුවනගුරා විශ්වන ලීලා Double kill. දැට බැඳි හදු බිදි කිලෝ 3මාරක යෝධ 7ක් පොල් 7ක් උමන්දාවේ හැදිලා මුකාගේ ඉස්සරට පඩයක් ලෝඩ් වුණාම ඔබ මිනිස්සු hina වෙයි කියලා හිතාගෙන පඩේ තද කරගන්නවද? උඹ එකක් මතක තියාගන්න. උඹට ඔය hina වෙන හැම එකාම උඹට හොරෙන් පඩාරිනු හැංගිලා. උන් කැමති නැහැ තව එකෙක් උන්ගේ ඇඟේ තියෙන පීඩනය නිදහස් කරගන්නවට. මේක හරි ආත්මාර්ථකාමී ලෝකයක්. උඹ එකක් මතක තියාගන්න. මුකාගේ ඉස්සර පඩයක් ලෝඩ් වෙන හැම වෙලාවෙම තැනක් කොතැනක් නැතුව උඹේ පඩේ අරපන්. සුවඳ දැනී දැනෙනවා. නෝකෝල්ද කොට කාලා තියෙනවා. අනේ පිච්චෙනවා සරෝයිනේ අවුලක් නෑ ඒක මං කරලා දෙන්න සුදු නෝනා මොකද ගන්න මණික? මම බත් කන ගමන් ඉන්නේ මගේ මැනික අනේ මටත් කවන්නකෝ. මගේ බබා කෑවේ නැද්ද තෝ නෑ. අනේ ළඟ ඉන්න අම්මා කවනවා මගේ දෙයියෝ ඕක බඳින්න වෙන්නේ ඊට පස්සේ ඒ කුමාරයා කුමාරිට ඕන මගුලක් කරගන්න කියලා පැත්තකට වුණාලු. එතකොට මේ කුමාරයාද බඩුව කුමාරිද බඩුව නෑ මම බඩුව මොකද බඩුව ඔක වැරදිලා ඕකට වැරදිලා ඔක හොමහන්න මම බඩුව කවුද ඔව් ඔයා කවුද බඩුව ඔයා මම බඩුව එහෙම ප්ලෑන් නැති නේ ඔබ කියපන්. කැමති නම් කියපන්. මම කැමති මූ කැමති නෑ. ජනක් පායල් මොකද්ද ඒ කිව්වේ? ජලාව පා ගන්න ඕන කියලා. යකෝ තෝ පාගපු ජරාව හොඳටම ඇති පාඩුවේ හිටපන්. තෝගේ ඕව ගෑවේ. අපිටත් ජරාව ගෑවේ. මේ ජනක් පයල් මොන පයල් Open Gangnam Style. Gan Style. Gum gum. Open gum. Single lady. Op. පුඩුක්කොට ගෙනිච්චයන් පස්සේ විනාඩි 10 මස් කළා තැන් වල එල්ලනවා. මස් කඩේ කොක්කේ වගේ. හරිසන් අයියා අලුත් බඩක් හින්දා මාස් කරන්නේ නැහැ ෂුවර්. ඔය 100ට 200ට කෑලි විකුණුවට වැඩිය ලාභයි ටොයියා පිටින් පටවන එක. අයියා මේ වර බඩු විකුණන්නේ නැහැ. මේ ඔකම තියෙන රිකඩස බඩු විතරයි. පොඩ්ඩක් ඉන්නකෝ බලන්න. කියන හරිසන. අද පටවන බඩු වල අපාච්චේම තියෙනවද? එකක් හරි දෙකක් හරි තිබුණා. මොනවද කරන්න ඕන? දෙන්නෙක් එයි පොඩ්ඩක් පෙන්නපන්කෝ. හරි හරිසන. මල්ල තව විනාඩි 5ක් පරකුණා නම් බඩු හඳේ කහපාට අපාච්චි එකක් කිව්වනේ. නගලා බලන්න. බඩු මල්ලිගෙන ආරයන්. මතම් බඩු තියෙනවා බං. බඩු තියෙනවලු අයියේ. පින් සිද්ධ වෙනවා. බොහොම ස්තුතියි අයියේ.
මොනවද තියෙන දක්ෂතා? හොඳට සින්දු කියන්න පුළුවන් මට. කියමු බලන්න. පනට නමක් දෙනවා නම් ඒ ඔබමයි. වෙන සින්දු දන්නවද? කියන්න බෑ. ඔයාලා කොහමද මාව එහෙම කපන්නේ මේකෙන්? ගමේ එකේ කුඩේටයි කියලා උඹලට පැලියාවක් තියෙන්නේ. මොකෝ කොල්ලෝ මෙහෙ බල්ලෝ ඉන්නවද? ඉන්නවා? ඔව්. පුදුමයිනේ. ඇයි අපිට කවදාවත් බුරණ සද්දයක්වත් ඇහිලා නැහැ. නේද පුතේ? ඇයි අහලා නැද්ද බුරණ බල්ලෝ හපා නොකයි කියන කතාව? මෙහෙ ඉන්න බුරන් නැති බල්ලෝ උන් හපා කයි. ඉන්ජෙක්ෂන් ගහලාද? මටද? උඹට නෙමෙයි බං බල්ලට. ඇයි උඹ ඉන්ජෙක්ෂන් ගහන්නද? මේ මගේ කවුසනතෝ පලයන් ගෑණියේ අන්ද මෙතන වැදගත් මිනිසුන්ට වැදගත් විදියට කතා කරන දන්නේ නැති කාලා කන්නේ 70. මාස් කන බල්ලට වැඩිය කටු කන බල්ලනේ සැර. මේ ගෑණියේ බොේ බලු කතාව නතර කරගනි. එහෙම නැත්නම් මං එළියට ආවොත් බවුල ඉඳලා යටිපතුල් වලට යනකම් උදළු ගන්නවා අන්න ඒක දැනගනි. මාව උදළු ගහන්න. එළියට ආවොතින් උඹේ හතර හන්දි කඩන්න බෝච් කනනවා වගේ. බෝච් නෙමෙයි. මේවා හොඳ හෙරලි පොලොස්. जानम मुचुगए में नहीं गोलियां ආදරෙත් හරියට පුක වගේ. අපි කොච්චර හොඳ කෑම කෑවත් යන බෙට්ට යනවමයි. සමහර බෙටි දියාරුයි, සමහර බෙටි ගඳයි, සමහර බෙටි තියෙනවා තටමලවත් අපිට දාගන්න බැරි. ඉතින් මගේ ලස්සන ළමයෝ යන බෙට්ට අතින් අල්ලලා පුකේ ඔබා ගන්න හදන්න එපා. කවදා හරි දවසක ඔයා පෙට්ට පුකේ හිර කරගෙන හිටියොත් ඔයාටම තමයි පඩගද හිඳ සමාජයට මූණ දෙන්න බැරි වෙන්නේ. ඉතින් මගේ ලස්සන ළමයෝ රෙන පුකට මොන කැටයන්ද යන බෙට්ටට යන්න දෙන්න. පරිස්සමෙන් රෙන කොට පුක හීරේ. එච්චරයි.